ආයුබෝවන් යාළුවනේ, අද අපි කතා කරන්නේ ඇරෝන් ටී බෙක් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රජානන විකෘතිතා පිළිබඳව. ප්‍රජානන විකෘතිතා අංක 5. නිගමනවලට පැනීම. ඉංග්‍රීසියෙන් කියනවා jumping to conclusion කියලා. මෙම ප්‍රජානන විකෘතතාවේ කොටස් දෙකක් තියෙනවා. එක මනස කියවීම mind reading, දෙක අනාගතය කීම fortune telling. අද අපි කතා කරන්නේ එහෙම නැත්නම් ඉගෙන ගන්නේ මනස කියවීම හෙවත් mind reading පිළිබඳව. මොකද්ද මේ mind reading කියන්නේ? එහෙම නැත්නම් මනස කියවීම කියලා කියන්නේ? මනස කියවීම කියලා කියන්නේ කිසිදු සාක්ෂියක් එහෙම නැත්නම් සත්‍ය සාක්ෂියක් හෝ තහවුරු කර ගැනීමකින් තොරව යම් පුද්ගලයෙකුගේ හැසිරීමක් හෝ ප්‍රකාශයක් මත පදනම්ව එම පුද්ගලයා පිළිබඳව නිෂේධනාත්මක විනිශ්චයකට එළඹෙන එකට. අපි මේක සරල උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. කුමාරි කියලා තරුණියක් ඉන්නවා. කුමාරිගේ ඔෆිස් එකේ ඒ වගේම තරුණියෝ කණ්ඩායමකුත් ඉන්නවා. දවසක් එම තරුණියෝ කණ්ඩායම ඔෆිස් එකේ එකට එකතු වෙලා යාළුවෙකුගේ උපන්දිනයක් සමරන ආකාරය පිළිබඳව රහසින් කතා කර කර ඉන්නවා. මේක දකින කුමාරි හිතනවා එයාලා ඒ රහසින් කතා කරන්නේ මම ගැන කියලා. එයාලා හිතනවා ඇති මම අමුතු මිනිස්සෙක් කියලා. ඇත්තටම ඇයි කුමාරිට මෙහෙම හිතෙන්නේ? කුමාරිට එහෙම හිතෙන්නේ කුමාරි තුල මයින්ඩ් රීඩින් කියන ප්‍රජානන විකෘතිතාවය තියෙන නිසා. අපි තවත් දවසක මයින්ඩ් රීඩින් පිළිබඳව තව දුරටත් කතා කරමු. හොඳයි එහෙනම් ආයෙ දවසක හමු වෙමු. සුබ දවසක්. ගිහින් එන්නම්.